විසාකා කතාව එහෙම අහලා තියෙනවනේ. විසාකා කේස් එක දන්නවනේ. ඔය විසාකා කියලා කියන්නේ බිරින්දෑවරුන්ගේ ලස්සනම ආදරණීයම බිරිඳ. කවදාවත් වැරදි කළා නැහැ. හැබැයි විසාකා පූර්ණවර්ධන සිටුවරේ බඳිනවනේ නෑ. විසාකා අවුරුදු 7න් කීයද සෝවාන්ුනේ? විසාකා සෝවාන් අවුරුදු කීයද? විසාකා සෝවාන් වෙන අවුරුදු 7න්. අවුරුදු 7න් සෝවාන් උනේ. දැන් විසාකා සෝවාන් වුණා කියලා ගෙදර කාමරයක් වහගෙන හිටියද ගෙදර? එහෙම ගොම්පාට් තිබුණේ නැහැ විසාකගේ. විසාකා ලස්සනට ජීවත් වුණා, ලස්සනට හිටියා. විසාකා බැන්දා. විසාකට බබාලා 20ක් හිටියා. දැන් අද කාලේ එක බණක් ඇහුවා තාත්තලාමේ කාමරේ දොර වහන් ඉන්නේ. හාල් මැස් එක දන්නේ නැහැ ගෙදර. අම්මලාට පිස්සු. අම්මලනේ වැඩිපුර ගන්න තාත්තලා ඔහොම කරන්නේ නැහනේ. ගිහලා එක බණ වරයි අහන්නේ. ගෙදර දොර වහගන්න. එහෙම කරන්න බෑ. මේ ජීවිතේ තියෙන විඳින්න. එතකොට තමයි මේකේ ආදීනව දකින්න පුළුවන්. විසාකා සෝවාන් වුණ අවුරුදු 7න් ළමයි 20ක් හිටියා. පූර්ණවර්ධන බැන්දේ. හොඳ සල්ලිකාරයෙක් බැන්දේ. හැබැයි පළඳපු මේක පළඳනාව. බුදු සම්බුද්ධීපම හිටිය කාන්තාව 3 දෙනයි. මේක පළඳනාව පඳින්න පුළුවන් ශක්තිමත් කාන්තාව 3 දෙනයි. බන්දුල මල්ලිකා, සුජාතා, විසාකා. එච්චරයි. ඔයාලා දන්නවද මේ පූර්වාරාමේ හදපු කතාව දන්නවද? කාන්තාව වුණාම දැනගන්න ඕනේ. පූර්වාරාමේ හදපු එක දන්නවද ඒක? දෙයනේ දවසක් වුණ වෙඩින් එකට ගියා විසාකා. දැන් වෙඩින් එකකට යනකොට කාන්තාවක් කොහොමද යන්නේ? කොහොමද යන්නේ? මාර ලස්සනනේ යන්නේ නේද තාත්තේ මේකප් එක දාලා ලිප්ස්ටික් ගාලා කියුට් එක. ඉතින් ඒ විතරේ විසාකා ගියා. අර මේක පළඳනාවත් පළඳගෙන ගියේ. ඒ ගිහිල්ලා එනකොට දැන් හවස බණ පටන් ගන්නවා තව චූටි වෙලාවකින් බුදු පියාණන් වහන්සේගේ ධර්මදේශනා පටන් ගන්නවා. හැබැයි මෙයා ගෙදර ගියොත් එන්න පරක්කු වෙනවා. ඒ නිසා සේවිකාවට කිව්වා අපි දැන් යන්නේ මේ ඒල්වනාරාමෙට. ඊළඟ බණ ටික අහමු. එතකොට සේවිකාව ඇහුවා දැන් ඔහොම යන්න පුළුවන්ද මේකප් එක දාලානේ. කමන්න අපි පැත්තකට ගිහිල්ලා අහමුකෝ කියලා මේක පළඳනාව ගලවලා පැත්තකින් තියලා සේවිකාවට කො මේක පොඩ්ඩක් බලා ගන්න. මේක චුට්ටක් බලා ගන්න. මම බණ අහන්න. දෙන්නම බණ ඇහුවා. බණට තමයි යොදුව ගියේ. දෙන්නම නැගිටලා ගියා යන්න. මේක පළඳනාව දවස් දෙකක් වේලුවනාරාමේ. ඔන්න දවස් දෙකකට පස්සේ තමයි විශාකට මතක් වුණේ මේක පළඳනාව. ගිහිල්ලා සේවිකාවෙන් ඇහුවා "ඕ මගේ මේක පළඳනාව." ආයි එළවරක් වුණා. අහවලු 9 කෝටියක් වටිනවා. මරුන් කන්න තමයි වෙන්නේ. දුවන්න ගත්ත මේක පළඳනාව ගෙන ඉසාකා හෝ යන්න එපා. ඒක නැති වුණොත් නැති වෙච්චාවේ. බලන්නකෝ ඒ ස්වාමි දිනගේ හැටි නැති වුණොත් නැති වෙච්චාවේ. හැබැයි කෑ ගහන්න එපා එතන ගිහිල්ලා තිබිච්ච තැන බලන්න. ඒක නැත්තම් ආනන්ද හාමුදුරු විතරක් හම්බ වෙන්න ගිහිල්ලා අහන්න ඉසාගේ මේක පළඳනාව අරන් තියෝද කියලා දෙන උත්තරය අරන් නැවතෙන්න. අනේ මේ මනුස්සයා ගිහිල්ලා බලනකොට මේක පළඳනාව නැහැ. දැන් පපුව පත්තු වෙනවා. ආනන්ද හාමුදුරුන් ගිහිල්ලා ඇහුවා ආනන්ද හාමුදුරනේ අපේ මේ විශාකගේ මේක පළඳනාව දාලා ගියා තියෙනවද කියලා. අනේ ආනන්ද හාමුදුරු මේක අරන් තියෙනවා. දන්න විශාක මේක පළඳනාවේ කියලා. මේක ගෙනල්ලා දීලා කිව්වා සාදුකාර දිදී අනේ විසාකාසුරු දේවියනි ආනන්ද හාමුදුරුවෝ මගේ මේක පළඳනාව අරන් තියලා ඔබ වහන්සේගේ මේක පළඳනාව අරන් තියලා විසාකට පුදුම සතුටක් ආවේ. විසාකා එවෙලම කිව්වා මේක පළඳනාව මට අයිති නෑ. මේක උතුම් ශාසනයට අයිති දෙයක්. දැන් ආනන්ද හාමුදුරුවෝ අරන් තියලා සාදුකාර දිදී මේක මට අයිති නෑ. ඒ නිසා මොකද්ද කරේ? මේ හරහා ආරාමයක් කරන්න හිතලා මේක පළඳනාව වෙන්දේසි කරා. මේක පළඳනාව පුදුම ලස්සනක් තියෙන දියමන්ති නැලි ගණන් මේ කියන්නේ මේකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ තරම් අලංකාරවත් මේ ආභරණයක්. ඔයාලා දන්නවද අපේ අම්මේ? මේක පළඳනාව වෙන්දේසි කරාට මේ ජම්බුද්දීපේන සෑම කුමාරිකාවක් මාව මේක පළඳින්න බෑ බර වැඩි. ඒ නිසා අපෑරියා. ඒ නිසා විසාකට සිද්ධ වුණා විසාකගේ අපින්ම අහවුරු 9 කෝටියක් කියලා මේක පළඳනාව ගන්න. ඒකනේ විසාකමයි මේ අහවුරු 9 කෝටියක් තියලා මේක පළඳනාව ගත්තේ. අර 9 කෝටියෙන් තමයි පූර්වාරාමෙ ඉඳ ගන්න. තව කහවුරු 9 කෝටියක් ඇදලා පූර්වාරාමෙ හදනවා. කාමර 1000යි. අංග සම්පූර්ණ වත්තත් එක්ක හදලා පූර්වාරාම පූජා කරනවා. ඔක්කොම කහවණු 27 කෝටියයි. ඔන්න කෙල්ලව පින්කම් කරනවා. එහෙමයි පින්කම් කරන්නේ. හරි? ඔයාලා දන්නත් තව හොඳම දේ විසාකා සිටු දේවිය කසාද බඳලා ගිය දවස තියෙනවානේ. එදා රෑ මිගාර සිටුවරය දකින්න මහරෑ 12ට විතර විසාකේ කොණ්ඩේවන ආදාගෙන එළිය ඉඳන් ඇතුළට එනවා. මහ වරුසාවේ. මේකට තරහ ගිහිල්ලා හිටියේ. ඊළඟ දවස් උදේ දැන් කනෝ මේකත් මතක් කර කනකොට සාමින්නාසලම මිගාර සිටුවරය ගෙදර පින්ඩපාත වැඩියා. විසාකා බුදුන්ම ගියපු කෙනානේ. විසාකා එකපාර ස්වාමින්වහන්සේට කිව්වා ස්වාමින්වහන්සේ මෙහෙ නෑ දන් දෙන්න කෙනෙක්. මේ අපේ මාමණ්ඩි පුරාණේ වළඳනවා ඒක. පුරාණේ වළඳනවා කියන්නේ මොකක්ද? පුරාණේ වළඳනවා කියන්නේ අපේ අම්මේ මෙයා හිතුවා මිගාර සිටුවරේට පුරාණේ වළඳනවා කියන්නේ පරණේව කනවා කියන එකනේ. ඒ කියන්නේ පුළුන් වෙච්ච කෑම අසුචි කරනවා කියලා හිතුවේ. ගැහුව රන්තටිය පොළවේ. ඔබ කොහොමද මට එහෙම කියන්නේ? බහැපියකෝ මේක ඉතින් දොට්ට විසාකට. හරි? විසාකට බහිනකෝ දොට්ට. හැබැයි විසාකෝ ඇයි මම බහින්නේ? එයා දෑවැද්දක් ගෙනල්ලා තියෙන්නේ. හරිද? ඇයි මම බහින්නේ? මම මොකද කරපු වැරද්ද? ඊට පස්සේ උඹ මට කිව්වා අසුචි කරනවා කියලා. ඊට පස්සේ කිව්වා කවුද අසුචි කරනවා කියලා කිව්වේ? මං එහෙම කිව්වේ නෑ. එන්න කියන මගේ ලෝයස් කට දෙනාට
ඔන්න ඔතන ලෝයස්ලා 8 දෙනා කියන මොකක්ද දන්නවද? විසාකා අසාද බන්දලා මෙහාට එවනකොට විසාකගේ තාත්තා ධනංජය සිටුවරයා දුවත් එක්ක ලෝයස්ලා 8 දෙනෙක් එව්වා මෙහාට. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් නඩු කතා කරන්නේ ඈ. අන්න ඒවයි මාමණ්ඩිලා හරිද? තනියම නඩු කතා කරන්න කියන මාමණ්ඩි ලෝයස්ලා 8ක් එව්වා. කිව්වා මගේ නීතිඥවරු 8 දෙනාට එන්න කිව්වා. දැන් මං කරපු වැරද්ද කියන්න. මෙයා කිව්වා මට අසූචි වළඳනවායි කියලා. ඊට පස්සේ විසාක කිව්වා නෑ. මං කිව්වා පුරාණේ වළඳනවායි කියලා. ඉතින් පුරාණේ කියන්නේ අසූචිනේ. නෑ. අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දහම අනුව පුරාණේ කරපු පින් වල තමයි මේ ආත්මේ අපි සැප විඳින්නේ. මගේ මාමණ්ඩි ඔබ රන්තලිය කිරිබත් කෑ පෙර පින් කරපු නිසා. ඒකයි මම කිව්වේ පුරාණේ කියලා. දැන් මාමණ්ඩි පරාදයි ඈ. අර ලෝයස්ලා කිව්වා කෙලින්ම මේක වැරද්දක් කළා නෑ රිසිප්ටුමනි කියලා. නෑ ඒකනේ මේ වැරද්ද. ඊයරේ 12ට විතර මහා කරුවලේ කොණ්ඩෙත් වනා දාගෙන පෙමිතිමි මේක ඇතුළට ආවා. ඊයේ මගේ කොල්ලගේ කාමරේට. වැඳපු පළවෙනි දවසේ ඊට පස්සේ විසාකා කිව්වා මම මගේ ස්වාමියට පූර්ණ වර්ධනට රෑ කතා කරා. මට සද්දයක් ඇහුණා වෙලඹ ගාලේ. ඒ කියන්නේ අස්ව ගාලේ සද්දයක් ඇහුණා. බලන්නම් වෙලඹක් පැටියෙක් ප්‍රසූත කළා. අනේ වෙලඹ මැරෙන්න ගියා. මං සේවිකාවට කතා කළා. ගිනිහුණකුත් පත්තු කරන් ගිහිල්ලා අනේ මං වෙලඹට වෙන්න බුකම් කරා. ඒ නිසා තමයි තෙමිතින් මං ඇතුළට ආවේ කියලා කිව්වා. ඉවරයි නේද? ලෝයස්ලා කිව්වා මගේ සිටු දේවිය මේ ගෙදර පින්න බුකම් කරන්න ඕන කෙනෙක් නෙමෙයි. මේ ගෙදර වැලි කැටයක් මගේ සිටු දේවියට පෑගෙන්න බෑ කෙල කෝටියක් දන තියෙන කෙල්ලෙක් මේ ඉන්නේ. ඒ නිසා මෙතන කිසිම වැරද්දක් කළා නෑ. ඔබට කිසිම අයිතියක් නෑ කො මගේ කෙනට ගෙයින් ගෙට වහින්නේ කියලා කියන්නේ. ඔයාලා දන්න මිගාර සිටුවරේ වැන්දා. තමන්ගේ ලේලිට. මිගාර සිටුවරේ වැන්දා. මට සමාන මගේ රත්තරන් දුවේ ඔයා මගේ අම්මා. ඒ නිසා මං ගිහලා ඔයාගේ තාත්තගෙන් සමාව ගන්නම් කරුවේ ධනංජය සිටුවරේගේ. හැබැයි විසාක කිව්වා ධනංජය සිටුවරේ කියන මට කයක් දීපු තාත්තා විතරයි. මගේ පියා බුදු පියාණන් වහන්සේ මට මේ දේවල් කියන බුදු පියාණන් වහන්සේ ඔබ පුළුවන් නම් බුදු පියාණන් වහන්සේගෙන් සමාව ගන්න. අන්න එදා තමයි මගේ රත්තරන් අම්මේ මිගාර සිටුවරයා මිගාර මාතා බවට පත් වෙන විසාක. ඒ කියන්නේ මිගාරට මාමණ්ඩිට තම්ම කෙනෙක් වුණා. අයිය ඔයාලට වෙන්න බැරිද? ඔයාලට වෙන්න බැරිද? හිතකෝයද නේ? මාමණ්ඩිට අම්මා තියා නැන්දම්ම දැක්කොත් ආයේ කෙලි මාලවක දැක්කා වගේ පොඩි කේසයක් අපිට එන්නේ. අපි කොහෙද මිගාර මාතාල වෙන්නේ නේ? එහෙම හිතන්න යන්න එපා ඔයාලට පුළුවන්.